මොකද ආයේ උඹට අමුතේ වෙන්න දෙයක් තියෙනවද? වෙච්ච දේ ගැන මං ඉන්නේ පිච්චි. එනවා වරින් නිවා ගන්න. උඹ ඉතින් ඉන්නේ උඹට ඕන වෙලාවට මම රෙද්ද උස්සන්න බලන් ඉන්නවා කියලාද? උඹ එහෙම නොකළොත් මං අර කිව්ව ගෙදරින් පන්නනවා. උඹ නම් මහත් තිරිසනෙක්. ඒකනේ මම මෙහෙම දේවල් කරන්නේ. උඹ මොනවා කිව්වත් මං උඹ කියන දෙයට කැමති වෙන්නේ නැහැ. එහෙමද? බලමුකෝ එහෙනම්. අර බැල්ලි. තෝ මට අත ඉස්සුවා. මං තොට කිව්වා තෝ මට පාඩුවේ ඉඳ දුන්නේ නැත්තම් මං තෝ මරනවා. මොකද්ද? සිරිල් මාව ගෙදරින් ඇලෙව්වා. මොකක් කියලා දෙන්නේ? උඹ සිරිල් ගෑන්ගේ එල්ලෙන් හදන එකේ සීමාවක් නෑලු. ඌ ඒ තරම් බෝසත් මිනිහෙක්ද එතකොට? උගේ ඇඟේ බලෙන් එල්ලෙන්න හදන මගෙන් බේරෙන්න අක්කව ගෙදරින් පන්නලා. යකෝ මාර තීන්දුවනේ සිරිල් අරගෙන තියෙන්නේ. මට ඔය පෙහෙලිකා තෝරන්න තේරෙන්නේ නෑ. ඒත් මට මගේ මිනිහා නැති වුණා. අක්කි උඹ නම් මහ බත් කන එළ දෙන. ඔව් මං ඉතින් උඹ තරම් ඉගෙන ගත්තේ නෑනේ. උඹ මහා උගත් එක්කනේ. මෙතන තියෙන්නේ ඉගෙන ගත්ත පොතේ පතේ දේවල් ගැන කාරණයක් නෙවෙයි. සිරිල් කියන්නේ කවුද කියලා අක්කට තාම තේරුම් ගන්න බැරිකම. මට වඩා හොඳට ඔබ දැන් සිරිල්ව තේරුම් ගන්න තියෙනවා කියලා මට හොඳට තේරෙනවා. හොඳයි එහෙනම්. මම්ම ගිහිල්ලා සිරිල් එක කතා කරලා මේක බේරුමක් කරගෙන එන්න. ඒකක සූපන්න කිසිම සහෝදරියෙකුට කරන අපරාධයක් නෙමෙයි ඔබ මට මේ කළේ. මට එන ඉල්ලපන් අක්කේ. එතකොට හරි උඹේ හිතට සැනසීමක් ලැබෙනවා නම් ඒකත් මට සතුටක්.
මම දැනගෙන හිටියා. උඹ මාව හොයාගෙන එනවා කියලා. මොනවද දැන් උඹට ඕනේ? උඹ එතකොට අක්කා මං ඒ කිව්ව ගෙදර යන්න. එතකොට මට මොකද වෙන්නේ? මම උඹ ගැනත් බලා ගන්න. උඹ මගේ බෙල්ල මිරිකලා දාලා අක්කා එක්ක ජීවත් වෙනවා. මට ඒකීට වඩා හැඩට පේන්නේ උඹ බං. එහෙනම් ඔබ මොන හේකටද අක්කාව කසාද බැන්දේ? මේ දවස්වල ඔය විදිහට හිටියනම් මං ඒක කසාද බඳින්නේ නෑ බං. මගේ අක්කාව අතාරින්න එපා සිරිල් අයියේ. ඒක තියෙන්නේ උඹේ අතේ. උඹ මං කියන දේ අහලා ඒ විදිහට වැඩ කළොත් අක්කගේ ජීවිතේ පිළිවෙලක් තියෙයි. උඹ තව කී දවසක් මේ සෙල්ලම මෙහෙම කරන්නද කල්පනා කරන්නේ? ජීවත් වෙලා ඉන්න තාක්කල්. වරේ. කොහෙද? මෙහි වරින් බං. උඹ මගේ අක්කාව බලා ගන්න ඕනේ. අපි ගෙදර යමු.
පුතේ බත් ටිකක් කෑවනම් අපි දැන් මොනවද තාත්තේ කරන්නේ? මම සිරිල්ල මරාගෙන හිරේ ගියොතින් 3 දිනක් අතරමං වෙනවා. කාටත් කලියෙන් අක්කා ගැන හිතන එක තමයි හොඳ තාත්තේ. මෙච්චර දෙයක් Tamanට වෙලත් අක්කා ගැනද හිතන්නේ? අක්කා සතුටින් ඉන්නවා නම් මට ඕනේ දෙයක් වුණ දෙන්න. තව මහා කාලයක් මේ ගැන අපිට හංගගෙන ඉන්න බැරි වේද දුවේ? තාත්තා කියන්නේ මම මොනා කළොත් හොඳයි කියලාද? අම්මා කෙනෙක්ගෙන් ඇහුවනම් මොනවා හරි කියයි. මං තාත්තේ. පිරිමියෙක් කරපු නොසන්ඩාල කමක් ගැන මම මොනවා කියන්නද පුතේ? සිරිල් අපි හිතනවා වගේ නෙමෙයි හැමෝම ගැන හිතනවා. ඔබ සහෝදරියක් ගානයි. සිරිල්ගේ හිතේ නරක දෙයක් නැහැ. දවල් ඉඳලා සිරිල් කොහේ ගියාද දන්නේ. සිරිල් මෙච්චර කාල උඹත් එක්ක පෞල් කාලා තියෙන්නේ නංගිව ඇපේට තියාගෙන.